ඉන්න මන්ත්‍රීවරයා කවුද කියලා ඇහුවොත් ඔබ කියාවි ඒ ගරු ප්‍රාදේශ සභා විපක්ෂ නායක දේවින්ද්‍ර කුමාර මැතිතුමා කියලා. ඉතින් ඔබ ආමන්ත්‍රණය කිරීමට අප ආරාධනා කරනවා විපක්ෂ නායක දේවින්ද්‍ර කුමාර මැතිතුමනි, ඔබටයි මේ ගෞරවනීය ආරාධනය. ඔය තුනම රැකගෙන රත්නපුර දිස්ත්‍රික්කේ පමණක් නෙමෙයි ලංකාවේ ඉන්නවා නම් කෝටි 4000 තමන්ගේ ආසනයට ගෙනල්ලා වැඩ කරන්න පුළුවන් නායකයෙක් හැදුණා නම් ඒ හැදුනේ රත්නපුර දිස්ත්‍රික්කේ රත්නපුර ආසනේ ඒ විජේතුංග මැතිතුමා විතරයි කියන මම මතක් කරන්න ඕනේ. කෝටි 4000 ඒකේ මං 40ක් ගන්නවා. ඒ ඔයගොල්ලන්ගේ වාසනාවද ඡන්දේ. මං ඒකට අමනාපන්න දෙයක් නැහැ තවුණා. ඒක විශේෂයෙන් මට තියාගන්න ඕනේ. මේ ඡන්ද තීරණාත්මකයි. வேட்பாளர்கள் நம்ம இனத்துக்கு ஏதோ செய்யணுன்ற ஒரு லட்சியத்தோடு தான் வராங்க.